හස්ති රාජය ගාව ඉඳන් ගන්න ආයුෂ බොහෝ වේවා. ඉතින් හලාවතට යන්නත් එපයි. දුර බැහැර නේ දුරු කතර ගෙනාගෙන නොකියම නෙවෙයි. ඇවිල්ලා ඉතින් අපි දවස් දෙකෙන් අපිට කරන්න පුළුවන් උපරිමය කරලා සිංහල අවුරුද්ද කට උඩ තියාගෙන කොහා දැන් කෑ ගහලා පුරුදු වෙලා දැන් ලස්සනට ගායනා කරන්න ඉගෙන ගත්තා. අපි ඒගොල්ලන්ට පළතුරු දීලා කටහඬවල් මිහිරි කරලා මේගොල්ලන්ගේ තතපය හොඳට හදලා තියෙන්නේ. ඉතින් අපි බලමු වර්තමාන තත්ත්වය. දැන් නිකන් මොකද දවස් දෙකයි. මොකද තත්ත්වය නිකන්. ඉතින් මං කිව්වා ඇත්තටම පැටලලා එක තියෙන්නේ. මං ඒගොල්ලන්ටත් එක්ක අවවාදයක් කරන්නේ. සනීපයි හොඳයි පහසුයි කියලා කිව්වේ ඇහෙන්න කිව්වේ නෑ හරියට. මෙන්න මේ පැත්ත, ඒ කියන්නේ සුලගිල්ල පැත්තේ ඉඳලා මේ පැටලලා එක මේ පැත්තට පාත් කරගෙන මේ මසල් එක මේ පැත්තට එනවා. දැන් වම් කකුලේ වම් පැත්තට, දකුණු කකුලේ දකුණු පැත්තට. එතකොට අපි මොකද කරන්න ඕනේ? මේ මසල් එකත් එක්කම මේක හොඳට මෙරෙක් කරන්න ඕන. මේ පැටලලා එක මේ පැත්තට ගන්න ඕන. නැත්තම් මේ මෙතන දෙන සයිටික් නර්ව් එක හිර කරනවා. ඉතින් ඔක ඇත්තටම රහසක් වුණා. රහස මම තියාගන්නේ මම හැමෝටම බෙදලා දෙනවා. ඉතින් කවුරු හරි අපිට කරන්න පුළුවන් ලෙඩ 1යි 2යි. ඉතින් අද මේ අකුරු කරන වෛද්‍ය විද්‍යාවේ දේශීය හෝ වේවා බටහිරෝ වේවා කවුරුත් අපි එකට මිනිසුන්ව සුවපත් කරන්න ඕනේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා තින්නේ. හොඳ චේතනාවක් තියෙනවා නම් යථාකාරී තථාවාදී තථාවාදී යථාකාරී ක්‍රියාව හරියට කරන්නත් ඕනේ. හිතවිල්ලත් හරියට තියෙනවා නම් සුවපත් වෙනවමයි. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. හොඳ තාත්තා කෙනෙක්. ඒ වගේම බබා හම්බෙන්න ඉන්න දරුවත් අරගෙන දුවත් අරගෙන ඈන්න දුරක් ආවේ තමන්ගේ නෝනා හින්දා. හොඳ හිත උන්න මනසේ බේත් ඖෂධ ගේන්නත් ඇව්වා. දීර්ඝායු වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔබටත් හැම කෙනෙකුටම සුවපත් වේවා. අපේ බතා මල්ලිත් එනවා. අර එන්නේ බතා මල්ලි බත් කන්න එන්නේ. එයා බත් එකීම නිසා අපි බතා කියන්නේ. එයාත් දැන් දන්නවා එයා බතා කියලා. හරි පුදු සරණයි. හරි. පරිස්සමෙන්